අපගේ නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි සොයා බලන්නේ ලෝකේ විශාලතම පුරාවිද්‍යාත්මක අභිරහසක් වන නාස්කා රේඛා ගැනයි. මෙම රේඛා කාන්තාර භූමියක සටහන් වී තිබෙන අපූරු රේඛා සමූහයක්. හැබැයි ඒවා දර්ශනය වන්නේ ගුවනින් බැලූ විට පමණයි. භූමියේ ඇඳී තිබෙන විශාල රූප සමූහයක් අපට දිස්වෙනවා. මේ රේඛා පිහිටා තිබෙන්නේ දකුණු ඇමරිකාවේ පේරු රටේ නාස්කා කාන්තාර ප්‍රදේශයේ. ඉතාමත්ම වියලි ස්ථාන අතරින් ප්‍රධාන ප්‍රදේශයක් තමයි මෙය. වැසි ඉතා අඩු වශයෙන් පතිත වන නිසා පොළොව මත ඇඳ ඇති මේ රේඛා වසර දහස් ගණනක් තිස්සේ නොමැකී පවතින්නට ඇති. දේශීය ජනයා මේ රේඛා ගැන බොහෝ කලක ඉඳලා දැන සිටලා තිබෙනවා. ඒත් සම්පූර්ණ හැඩතල දැක ගැනීමට හැකියාවක් ලැබුණේ ගුවන් යානා යුගය ආරම්භ වූවායින් පසු. ඒ කියන්නේ 1920 1930 යන දශකවල ගුවන් නියමුවන් මෙම කාන්තාරය මතින් පියාසර කරන විට තමා පොළොව මත මේ තරම් විශාල රූප සටහන් වී තිබෙන බව දැක තිබෙන්නේ. සමහර නාස්කා රූප මීටර 100කට වඩා විශාලයි. සමහර ඍජු රේඛා කිලෝමීටර් දහස් ගණනක් දිගයි. මේ රේඛා මගින් වඳුරෙක්, මකුළුවෙක්, හමින්බර්ඩ් පක්ෂය, තල්මසා එවැගේම විවිධ ජ්‍යාමිතික හැඩ නිරූපණය වෙනවා. යම් කෙනෙකුට පොළොව මත ඇවිදිමින් යන විට මෙම රේඛා මගින් මෙවැනි හැඩ දැක ගන්නට අපහසුයි. එහෙත් අහසින් බැලූ විට ඒවායේ විශ්මය ජනක දර්ශනය දැක ගන්න පුළුවන්. පුරාවිද්‍යා පර්යේෂකයන්ට අනුව නාස්කා ජනතාව කාන්තාරයේ මතුපිට තිබූ අඳුරු පැහැති ගල් ඉවත් කරන්නට පටන්ගෙන තිබෙනවා. එවිට ඊට යටින් නැති ලා පැහැති පස් තට්ටුවක් මතු කරගෙන තිබෙනවා. එවිට අහසින් බැලූ විට අඳුරු පැහැ පසුබිමෙහි ලා පැහැති තීරු වශයෙන් මෙම රේඛා සටහන්ව පෙනෙන්නට පටන් ගත්තා. මෙමගින් පොළොව මත ඇති දැවැන්ත රේඛා නිර්මාණය වී ඇති බවයි විශ්වාස කරන්නේ. හැබැයි පුදුමය වන්නේ සරල මෙවලම් පමණක් භාවිතා කර මෙතරම් නිවැරදිව මේ නිර්මාණය සිදු කළේ කොහොමද කියන එකයි. මේවා නිර්මාණය කළේ ඇයිදැයි කියන එක තාමත් විසඳී නැති ප්‍රශ්නයක්. විද්‍යාඥයන් විසින් මේ පිළිබඳ අදහස් කීපයක්ම ඉදිරිපත් කර තිබෙනවා. පළවෙන්න තමයි ආගමික චාරිත්‍ර ආදී නාස්කා ජනයා මෙම රේඛා ඔස්සේ ඇවිදිමින් ආගමික වන්දනාවන් සිදු කරන්නට ඇතැයි කියලා විශ්වාස කරනවා. දෙවැනි කරුණ තමයි ඒ ප්‍රදේශයේ ඉතා වියලි නිසා වර්ෂාපතන ඉතාමත්ම අඩු නිසා ලැබෙන ජලය ඉතා අල්ප නිසා වැසි ජලය ලබා ගැනීමෙන් ඒවා ගලා යාමට සැලසීමට මේ රේඛා සාදන්නට ඇතැයි විශ්වාස කරනවා. තවත් සමහර පර්යේෂකයන් නම් පවසන්නේ මේ රේඛා සහ සූර්යාගෙත් තාරකාවලත් චලනය අතර යම්කිසි සම්බන්ධයක් තිබෙනවා කියලා. හැබැයි මේවා තහවුරු කිරීමට තාම හැකි වී නැහැ. නාස්කා රේඛා ගැන කතා කරන විට පිටසක්වල ජීවීන් අතර ඇති සම්බන්ධතාවය වඩාත් ජනප්‍රිය මතයක් වෙලා තිබෙනවා. සමහර අය කියන්නේ මෙය දැවැන්ත රේඛා පිටසක්වල ජීවීන් සඳහාම නිර්මාණය කළ ගුවන්පත බවත්. හැබැයි තවත් සමහරු කියන්නේ එම රේඛා නිර්මාණය කරන්නට උදව් කර ඇත්තේ පිටසක්වල ජීවීන් කියලා. නමුත් මේ කිසිවක් සඳහා විද්‍යාත්මකව සනාථ කිරීමට සාක්ෂි මෙතෙක් ලැබී නැහැ. නමුත් පුරාවිද්‍යාඥයන් නම් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාතන නාස්කා ජනතාවගේම නිර්මාණ බවයි. විද්‍යාත්මක හා තාක්ෂණ දිනුව සමග නාස්කා කාන්තාරයේ සැඟවුණු තවත් රූප තිබෙන බව හඳුනාගෙන තිබෙනවා. මේ රේඛා ඩ්‍රෝන යාන සහ කෘත්‍රිම බුද්ධිය භාවිතා කරලා කලින් නොදුටු තැන්වල තව නව රූප සටහන් තිබෙන බව සොයාගෙන තිබෙනවා. මේන් පෙනී යන්නේ තාමත් මෙම කාන්තාර තුල සැඟවුණු රහස් තිබිය හැකි බවයි.
වසර 2000කට පෙර ජීවත් වූ මිනිසුන් විසින් කරන ලද දැවැන්ත කලාකෘතීන් අද ලොවක් මවිතයට පත් කර ඇත. ඔවුන් මේ දැවැන්ත නිර්මාණය සිදු කළේ කවර හේතු නිසාද? දේව වන්දනා සඳහාද? තර්කා විද්‍යාඥයන්ගේ දිනදර්ශනය සඳහාද? නැතිනම් වෙනත් සැඟවුණු අභිරහසක් තිබේද? නාස්කා රේඛා අදටත් නිහඬ කාන්තාරය මැද පවතින අතර ඒවායේ රහස තාමත් හෙළි වී නෑ. මේ ගැන ඔබේ අදහස කුමක්ද? මේ රේඛා නිර්මාණය කරන්නට ඇත්තේ කවුරුන් කියාද ඔබ හිතන්නේ? කමෙන්ට් කරලා ඔබේ අදහස දක්වන්න. ඔබට ස්තුතියි.